හායි ගයිස් අද විඩියකින් කතා කරන්නේ ඔයාලා මේ වෙද්දි දන්නවා දැන් AI තාක්ෂණය කෙනෙක් ගොඩක් දියුණු වෙලා තියෙනවා මේකත් එක්කම සමහර කට්ටිය AI ඉමේජ් හදනවා AI වීඩියෝ හදනවා තවත් සමහර කට්ටිය මේ AI ටූල් පාවිච්චි කරලා විවිධ ලොකු වැඩ ගන්නවා වෙබ් ඩෙවලොපින් වගේ අනම්මනම් වැඩ ගන්නවා ඉතින් යාළුවනේ දැන් ඔයාලා නිතර AI ඉමේජ් හදනවා නේද මේ AI ඉමේජ් විකුණ ගන්න පුළුවන් විදිහක් තිබ්බොත් ඔව් යාළුවනේ එහෙම විදිහක් තියෙනවා ඒක තමයි මේ Adobe Stock කියන වෙබ්සයිට් එකේ දැන් ඔයාලට පුළුවන් ඔයාලා හදන AI ඉමේජ් සෙල් කරන්න ඔව් යාළුවනේ අද වීඩියෝ එකෙන් කතා කරන්නේ මම මේ Adobe Stock එකේ හොඳටම සෙල් වෙන ඉමේජ් එක හදන්න පුළුවන් විදිය. කියන්නේ ඒ වගේ මේවා මම හදලා මේ Adobe Stock එකට දාලත් ඔයාලට පෙන්නනවා. ඉතින් යාළුවනේ මේ වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් වෙනවා නම් මේ වීඩියෝ එක ස්කිප් නොකර ඉවරනකම් බලන්න. ඒ වගේම යාළුවෝ ඔයා තාමත් මගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් මතකතුව subscribe කරලා support එකක් දෙන්න අමතක කරන්න එපා. එහෙනම් යාළුවනේ අපි යමු අද වීඩියෝ එකට. යාළුවනේ මුලින්ම ඔයාලා Google එකට යන්න Google එකට ගිහින් search කරගන්න Adobe Stock එකේ වැඩියෙන්ම sell වෙන categories බලන්න තමයි මම හදන්නේ. මම ඒක නිසා මෙන්න මේ විදිහට type කරගන්නවා. ඊට පස්සේ යාළුවනේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට Adobe Stock එකේ වැඩියෙන්ම sell වෙන categories ටික ඇවිල්ලා තියෙනවා graphic and stores ඒ වගේම business people ඒ වගේ ඒවා ටිකක් ඇවිල්ලා තියෙනවා landscape and animal ඒ වගේ ඒවා ටිකක් මේවට අදාළව අපිට පුළුවන් AI image generate කරලා මේ Adobe Stock එකේ දාන්න. එතකොට මේවා විකිනෙන ප්‍රවණතාවය වැඩි යාළුවනේ. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ. දැන් ඔයාලට මේ graphic source වලට අදාළ ඒවා හදන්න ඕන නම් මේක ඔයාලට මෙන්න මේකට අදාළව හදන්න පුළුවන්. එතකොට ඒවා විකිනෙන ප්‍රවණතාවය වැඩි. ඒ වගේත් අපිට තියෙනවා මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ බිස්නස් ඒ වගේ ඒවා ගොඩක් මේකේ සෙල් වෙනවා. ඉතින් ඔයාලට හදා ගන්න පුළුවන්. මේවට එතකොට දැන් ඔයාලට ප්‍රශ්නයක් ඇති මේවට කොහොමද AI image හදාගන්නේ කියලා. ඒකට ප්‍රශ්නයක් නැහැ. ඔයාලට පුළුවන් මේ මෙතන තියෙන මාතෘකාව වැඩිම සෙල් වෙන එක තියෙනවනේ. නෑ බිස්නස් නම් ඔයාලට බිස්නස් වලට අදාළව ප්‍රොම්ප්ට් ටිකක් ලියා ගන්න පුළුවන් ChatGPT එකට කියලා. මම මෙහෙම Adobe Stock එකට AI image generate කරලා දානවා. ඔයාලට අවශ්‍යයි ප්‍රොම්ප්ට් කියලා ඔයාලට කියලා ජෙනරේට් කරගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව ප්‍රොම්ප්ට් ටිකක්. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඒක ලියනවට ඒකට දාලා අවශ්‍ය විදිහට ඔයාලට අවශ්‍ය ෆොටෝ AI ෆොටෝ ජෙනරේට් කරගන්න. හරි ඊට පස්සේ දැන් මෙතනින් මම බිස්නස් කියන එකට අදාළව තමයි මේවා කරන්න හදන්නේ. අද ඉමේජ් ජෙනරේට් කරන්න හදන්නේ. මම මේක කොපි කරගන්නවා බිස්නස් කියන එක මෙන්න මේ විදිහට. ඊට පස්සේ අපි යමු ChatGPT එකට. ඉතින් යාළුවනේ මම මෙන්න මේ විදිහට ChatGPT එකට යනවා. ඊට පස්සේ යාළුවනේ ඔයාලට කියන්න තියෙන ChatGPT එකට ඔයාලට වෙන්න ඕනේ මට ඕන ප්‍රොම්ප්ට් ටිකක් බිස්නස් වලට අදාළව ලියා ගන්නනේ. මම මේකට ඒ විදිහට මම මෙතෙන්ට දෙනවා. මම දන්න සිංහලෙන් මේක ටයිප් කරලා මොකද මේකට සිංහල සපෝට් ඒක නිසා අපිට ප්‍රශ්නයක් වෙන එක නෑ. මට බිස්නස් වලට Adobe Stock එකේ සෙල් කරන්න හොඳ AI image generate කරන්න ඕනේ. ඒකට මට හොඳ prompt 25 ලියලා දෙන්න කියලා මම මෙන්න මේ විදිහට ලියලා තිනවා. ඉතින් මම මේක මෙයාට දෙනවා. මෙයා මොකද කරන්න කියලා අපි බලමු මෙන්න මේ විදිහට. හරි යාළුවනේ මෙන්න මේ විදිහට එයා ලස්සන prompt ටික අපිට ලියලා දෙනවා. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මේවා ලියනාඩෝ එකට ගිහින් ලේසියෙන්ම image බවට පරිවර්තනය කරගන්න. හරි යාළුවනේ මම prompt 25ක් කිව්වේ මෙයා ලස්සනට prompt 25 ලියලා දීලා තිනවා ඉංග්‍රීසියෙම කිසිම ප්‍රශ්නයක් නැතුව. ඉතින් ඔයාලත් දන්නේ නැත්නම් ඉංග්‍රීසියෙම ඔයාලට පුළුවන් සිංහලෙන්ම කියන්න මෙයා ඒවා ඉංග්‍රීසියෙන් ඔයාලට ලියලා දෙයි. ඉතින් යාළුවනේ මම මේම එකෙන් එක prompt එක ගිහින් ලියනාඩෝ එකේ paste කරන්න තමයි හදන්නේ. අපි මුලින්ම එහෙනම් යමු ලියනාඩෝ එකට. ඉතින් ඔයාලට මේකට ආවම මුලින්ම login වෙන්න ඕනේ. ඒක ලොකු දෙයක් නෙවෙයි. ඔයාලට පුළුවන් login වෙන්න Google account එකෙන් ඔයාලගේ. මෙන්න මේ වගේ තමයි ඉන්ටර්ෆේස් එක අපිට බලා ගන්න පුළුවන්. මේ වෙන්නේ මේ වගේ අපිට පහළට උඩට පල්ලෙහාට ගිහින් බලා ගන්න පුළුවන් ලස්සන AI image generate කරලා තිනවා කට්ටිය. ඔයාලට පුළුවන් මේ උඩ ක්ලික් කරලා try කරලා බලන්න. ඉතින් යාළුවනේ දැන් මම අර prompt ටිකක් ලියාගෙන තිනවනේ. අපි මෙතනින් අපි බලමු කොහොමද මේක ජෙනරේට් කරන්න කියලා. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන image කියලා තියෙනවා. ඒක උඩ ඔයාලට ක්ලික් කරන්න. හරි යාළුවනේ මෙන්න මෙතෙන්ට එන්නේ මෙතන අපිට prompt එක දෙන්න පුළුවන්. මම මෙන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් මේ පහළ තියෙන්නේ මම කලින් හදපු image මෙන්න මේ වගේ හදපු prompt ඒවා දීලා හදපු image කලින් වගේ නෙවෙයි යාළුවනේ. දැන් මේ ලියනාඩෝ එකේ limit වෙලා තියෙන්නේ ගොඩක් දුරට. කලින් මේකේ ටෝකන් 250ක් දුන්නා. ඒත් දැන් 150යි අපිට දවසකට හම්බෙන්නේ. ඒක පැය ගානකින් ආයෙ අප්ඩේට් වෙනවා. ඔයාලට පුළුවන් account දෙක තුනක් තියෙනවා නම් ඒවයින් ස්විච් වෙවි. ඔයාලට අවශ්‍ය විදිහට මේකේ
වැඩ කරගන්න. ඉතින් යාළුවනේ හරිම ChatGPT එකෙන් ලියාගත්ත පළවෙනි prompt එක මෙතෙන්ට මෙන්න මේ විදිහට දෙන්න තමයි හදන්නේ. හරි යාළුවනේ මම මෙන්න මේ විදිහට පළවෙනි prompt එක copy කරගන්නවා. ලියනාඩු එකට ලියනාඩු එකට ගිහින් අපිට මෙන්න මෙතන බලා ගන්න පුළුවන්. ඔයාලගේ prompt එක මෙතෙන්ට දෙන්න. ඊපස්සේ මෙන්න මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් යාළුවනේ අපිට මෙතන බලා ගන්න පුළුවන් මෙන්න මේ මොඩල් ටිකක් තියෙනවා. ඉතින් ඔයාලට කැමති මොඩල් එකක් සිලෙක්ට් කරගන්න පුළුවන්. ඒ වුණාට මට සෙට් වෙන එක මේක. එල්සා මෙතන තියෙනවා නැනෝ බනන එක පවා ඒවට යද්දි ටෝකන් එක වැඩි සමනක් ඒවට අප්ඩේට් කරන්න ඕන. ඒ කියන්නේ බයි කරන්න ඕන. මේක අවුලන්නේ මෙතන තියෙන ඒවා පාවිච්චි කරන්න පුළුවන්. ඒ ටෝකන් වැඩියෙන් මේකට යනවා. ඊට පස්සේ ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන්. ඔයාලට අවශ්‍ය ඉමේජ් එකේ සයිස් එක ඔයාලට වෙනස් කරගන්න පුළුවන්. ඒවත් ලිමිට් කරලා තියෙන යාළුවනේ සමහරක් ඒවට ගෙවන්න වෙනවා. ඒත් මං හදන්නේ දැන් 16:9 කියන YouTube size එක වගේ size එක ඒවා. ඒ වගේම මෙතනින් ඔයාලට අවශ්‍ය නම් මෙන්න මේ විදිහට දාගන්න පුළුවන්. මම 16:9 දාගන්නවා. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් ජෙනරේට් බටන් එක තියෙනවා. එතන ඔයාලට බලා ගන්න පුළුවන් 46 ටෝකන් කැපෙනවා. හරි යාළුවනේ මම මෙන්න මේ විදිහට ජෙනරේට් බටන් එක ක්ලික් කරා. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් ඉමේජ් 4ක් මේක ජෙනරේට් වෙනවා. ඉතින් අපිට මෙතන ඉමේජ් ගානවත් වෙනස් කරන්න බෑ මේකේ. ඒ කොහොම වුණත් අපිට මෙන්න මේ විදිහට ජෙනරේට් කරගන්න පුළුවන් ෆොටෝ. ඔයාලට බලා ගන්න පුළුවන් මම බිස්නස් එකට අදාළ ප්‍රොම්ප්ට් නේ දුන්නේ මෙන්න මේ වගේ ලස්සන ඉමේජ් ටිකක් ජෙනරේට් වෙලා තියෙන AI ඉමේජ් ටිකක් මේවා AIද කියලාවත් කියන්න පුළුවන් ද බලන්න යාළුවනේ එච්චරටම quality මේවා. ඉතින් ඔයාලට පුළුවන් මේ එකින් එක ඩවුන්ලෝඩ් කරලා ඔයාලට අවශ්‍ය විදිහට මේවා පොඩ්ඩක් හරි මොකකින් හරි එඩිට් කරනවා නම් එඩිට් කරලා Adobe Stock එකට දාන්න පුළුවන්. එතකොට ටික දවසකට පස්සේ කියන්නේ සති 4ක් වගේ ඇතුළත මෙයාලා ඒක සෙව් කරොත් ඔයාලට විකුණ ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මම මෙන්න මේ විදිහට මේ ෆොටෝ මෙන්න මේ විදිහට ඩවුන්ලෝඩ් කරගන්නවා. අපිට බලා ගන්න පුළුවන් ඒවයි ක්වොලිටි ඉතින් මේ වගේම විකිනෙන ප්‍රවණතාවය වැඩි. ඒක තමයි මම ඔයාලට කිව්වේ Google එකේ ගිහින් සර්ච් කරන්න. ඉතින් යාළුවනේ මේවා ඩවුන්ලෝඩ් කරාම ඔයාලට බලා ගන්න පුළුවන් KB ගණන් තමයි තියෙන්නේ. මම නම් එතකොට කරන්නේ KB ගණන් තියෙනවා මේ Adobe Stock එකට දාන්න බෑ. ඒක නිසා මං කරන්න මේක පික්සාර්ට් එක දාලා ඉවරලා අප්ස්කේල් කරනවා මේ ෆොටෝ. එතකොට ක්වොලිටියත් ටිකක් වැඩි වෙනවා. මොනවා හරි අඩුපාඩු තියෙනවා නම් ඒවා පොඩ්ඩක් නොයිස් එක එහෙම පැහැදිලි නැති ගතියක් තියෙනවා නම් ඒක අප්ස්කේල් වෙනවා. එතකොට මං එන්නේ ඒ ෆොටෝ තමයි Adobe Stock එකට දාන්නේ. මට නම් ප්‍රශ්නයක් වෙලා නැහැ මෙච්චර කාලෙකට. ඉතින් එන්නේ ඒ විදිහට ඔයාලටත් කරගන්න පුළුවන්. නැත්නම් වෙනත් වෙබ්සයිට් උත් තියෙනවා අප්ස්කේල් කරන. ඉතින් ඒවා පාවිච්චි කරලා හරි ඔයාලට පුළුවන් ඒ විදිහට කරගන්න. ඊට පස්සේ යාළුවනේ දැන් මං ඔයාලට යන්නම් Adobe Stock එකට. හරි ඉතින් යාළුවනේ මම Adobe Stock එකට ඇවිල්ලා තින්නේ මේ මගේ පෝර්ට්ෆෝලියෝ එක තමයි ඔයාලට මේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් යාළුවනේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ මම අප්ලෝඩ් කරලා තියෙන ෆොටෝ එහෙම තමයි මේ බලා ගන්න පුළුවන් වෙන්නේ. AI ෆොටෝ ඔක්කොම තියෙන්නේ මේකේ. මම 100 ගණක් අප්ලෝඩ් කරලා තියෙනවා. ඉතින් යාළුවනේ මේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ 2025 අවුරුද්දේ මේක සෙල් වෙලා තියෙන මේ ෆොටෝ එක ඔයාලට බලා ගන්න පුළුවන් ඩවුන්ලෝඩ් එකක් තියෙන. ඒ වගේම දැන් මේක විකිණීලා තින්නේ මෙන්න මේ ප්‍රයිස් එකට ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතෙන් තියෙන $3.74 එන්නේ ඒ කාන්ට තමයි විකිණීලා තියෙන්නේ. ඉතින් යාළුවනේ ඔයාලට මම මේ විදිහට Google එකේ සර්ච් කරලා බිස්නස් වලට අදාළ කැටගරි එකක් තෝරගත්තනේ. ඒත් එහෙම නැතත් ඔයාලට පුළුවන් කැමති නම් මෙන්න මේ වගේ ස්පෙෂල් දවස් වලට නත්තල මොකක් හරි ස්පෙෂල් දවසකට හැලොවින් එකට ඒ වගේවට ඔයාලට පහදන්න පුළුවන් මෙන්න මේ වගේ ඉමේජ්. එතකොටත් ඒ දවස්වලට විකිණෙන ප්‍රවණතාවය ඒවට අදාළ ෆොටෝ වැඩි. ඉතින් යාළුවනේ ඒ විදිහට ඔයාලත් ගන්න මේ බලන්න මම මේව කරපු එක තමයි ඔය විකිණලා තියෙන්නේ. යාළුවනේ ඉතින් අපිට මෙතෙන්ට ඉමේජ් එකක් අප්ලෝඩ් කරගන්න අපිට පුළුවන් මේ උඩ ඔයාලට බලා ගන්න පුළුවන් අප්ලෝඩ් කියලා බටන් එකක් තියෙනවා. ඒක උඩ අපි ක්ලික් කරමු. ඊට පස්සේ අපි මෙන්න මේ වගේ තැනකට තමයි එන්නේ. අපිට මෙතනින් බලා ගන්න පුළුවන් මේකට දාන්න පුළුවන් මොනවාද කියලා. ඉතින් ඔයාලට ලියනාඩෝ එක හදාගත්ත ඉමේජ් ටික මෙතෙන්ට ගිහලා ඒවා අප්ස්කේල් කරලා දාගන්න පුළුවන්. ලියනාඩෝ එකෙන් එක account එකකින් සාමාන්‍යයෙන් ඒකට 46ක් වගේ යනවනේ ෆොටෝ 7ක් ජෙනරේට් වෙන්න. ඒ වගේ එක පාරකට 12ක් වගේ ෆොටෝ ජෙනරේට් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට පුළුවන් තවත් account එකකට ස්විච් වෙන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මේක ලිමිට් පැය ගානකින් පස්සේ ඒක ආයි නැති වෙනවා. එතකොට ඔයාලට පුළුවන් ආයි ටෝකන් අරගෙන මේක හදාගන්න ලේසියෙන්ම. ඉතින් යාළුවනේ මම මෙන්න මෙතෙන්ට මේ අප්ලෝඩ් බටන් එක උඩ ක්ලික් කරනවා. ඊට පස්සේ අපිට ඔයාලට අවශ්‍ය ෆයිල් එක මෙන්න මේ විදිහට ෆොටෝ එක තෝරලා මෙතෙන්ට දාන්න තමයි තියෙන්නේ. දැන් ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මේක ටිකක් කළා මෙන්න මේ විදිහට ලෝඩ් වෙනවා. ඊට පස්සේ යාළුවනේ හරි යාළුවනේ ඊට පස්සේ මෙන්න මේ විදිහට අපේ ෆොටෝ එක අප්ලෝඩ් වෙලා දිනවා. දැන් අපිට අවශ්‍ය ටැග් කීවර්ඩ් ටයිටල් වගේ දේවල් හදාගන්න තමයි මෙතනින් තියෙන්නේ. ඉතින් මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් ෆොටෝ කියන එක ඒකේ තියෙන්නේ මේ
ඒක ඔටෝම හැදෙනවා මේ අපිට අවශ්‍ය ඕන විදිහට මේකට අදාළ කැටගරි එකක් මේ වැඩියල් තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් බිස්නස් එක. ඒ වගේම කීවර්ඩ් දාන්න ඕන ලැන්ග්වේජ් එක ඉංග්‍රීසි එක මේ වෙලා තියෙන්නේ. ඔයාලට අවශ්‍ය නම් ඒවා වෙනස් කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මෙතන මේ ටික එක ට්‍රේඩ් යූසින් ජෙනරේට් AI tool කියන එක ඕන් කරගන්න පුළුවන්. ඊට පස්සේ මේකත් ටික් එක දාගන්න ඔයාලා. ඊට පස්සේ යාළුවනේ අපිට මෙතනින් ටයිටල් එකක් දෙන්න පුළුවන්. මෙයාත් සජෙස්ට් කරනවා ටයිටල්. නැත්නම් ඔයාලට පුළුවන් ඔයාලට කැමති එකක් මෙතනින් ටයිප් කරගන්න. මම දැන් මෙන්න මේ තියෙන මෙයා අද දීලා තියෙන ටයිටල් තුනෙන් එකක් දානවා මෙන්න මේ විදිහට. උඩ මේක දාමු අපි. ඊට පස්සේ යාළුවනේ දැන් දැක්කද ඔයාලට මෙන්න මෙයා ඒකට අවශ්‍ය කීවර්ඩ් ටිකකුත් මෙන්න මේ යටින් ජෙනරේට් කරලා දීලා තිනවා. ඔයාලට පුළුවන් ඒවා දාගන්න කැමති නම් නැත්නම් ඔයාලට පුළුවන් ඔයාලා කීවර්ඩ් ටිකක් ටයිප් කරලා දාගන්න. මම මේ විදිහට මේකෙන් දෙක තුනක් දැන් දාගන්නවා. අඩුම ඔයාලා දාන්න ඕන කීවර්ඩ් 5ක්. මම මෙන්න මේ විදිහට කීවර්ඩ් ටිකක් දාගෙන යනවා. හරියන්නේ නැහැ කියලා හිතනවා ඔයාලට පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ ටයිප් කරගන්න ඔයාලට අවශ්‍ය විදිහට. ඊට පස්සේ යාළුවනේ දැන් අපිට මේක මෙන්න මෙතනින් සබ්මිට් ෆයිල් කියන එක උඩ ක්ලික් කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට මෙන්න මේ වගේ එකක් එනවා. අපිට මෙන්න මේවට ඇඩ් වෙන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඊට පස්සේ කන්ටිනියු කරන්න. ඊට පස්සේ යාළුවනේ මෙන්න මේ වගේ තැනකට එනවා. ඒ සිකියුරිටි එකක් වගේ නිකන් ඔයා මිනිස්සෙක්ද කියලා දැනගන්න අඳුන ගන්න තමයි මේක තියෙන්නේ. මෙතනින් ඔයාලට තියෙන්නේ පූසෝ ටික ඉන්න ෆොටෝ ටික විතරක් සිලෙක්ට් කරන්න මෙන්න මේ විදිහට. හරි යාළුවනේ මෙතනින් ඉතින් තියෙන්නේ ඔයාලට මෙන්න මේ ෆොටෝ එක ගැන පොඩි විස්තරයක් දාන්න ඔයාලට දැනෙන දේ. මේක නිකන් ඔයා හියුමන් කෙනෙක්ද කියලා දැනගන්න තමයි තියෙන්නේ. ඔයාලට පුළුවන් වචන 5ක් වෙනකන් මේකේ ටයිප් කරගන්න. යාළුවනේ මම මෙන්න මේ විදිහට මට දැනෙන දේ මෙතනින් මම ටයිප් කරගත්තා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේක වෙරිෆයි ක්ලික් කරන්න. මේක මේ පොඩි දෙයක් තියෙන්නේ මේක ගැලපුණත් එකයි නැතත් එකයි ඔයාලට මේක තේරෙන දේ මෙතනින් ටයිප් කරන්න. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් ඉන් රිවිව් එකේ තියෙන්නේ මේක සති 8ක් ඇතුළත ඇක්සෙප්ට් වෙනවා නම් එහෙම වෙනවා රිජෙක්ට් වෙනවා නම් රිජෙක්ට් වෙනවා. ඉතින් යාළුවනේ මට නම් මේක මෙහෙම සති 8ක් කියලා මෙතෙන් තිබ්බට අපිට එච්චර කල් යන්නේ නැහැ. මට නම් සති 2ක් සතියක් ඇතුළත වගේ මේක සබ්මිට් වෙනවා කිසිම ප්‍රශ්නයක් නැතුව. ඉතින් ඔයාලට ඔන්න ඔය විදිහට පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව Adobe Stock එකට ඔයාලගේ තියෙන AI image upload කරගන්න මම කියලා දීපු විදිහට ඔයාලට කරන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඔයාලට ඕන නම් Adobe Stock එකේ account එක හදාගන්න විදිහ ගැන වීඩියෝ එකක් අනිවාර්යෙන් මේ වීඩියෝට කමෙන්ට් එකක් දාන්න මම වීඩියෝ එකක් ගේන්නම්. යාළුවනේ අද වීඩියෝ එකේ අවසානයට ඇවිල්ලා තින්නේ. අද වීඩියෝ එකෙන් මම කතා කරේ දැන් ඔයාලා මේ නිතර AI පාවිච්චි කරලා හදන AI image විකුණ ගන්න පුළුවන් වෙබ්සයිට් එකක් ගැන. ඒක තමයි මේ Adobe Stock කියන වෙබ්සයිට් එක. ඉතින් මම අද වීඩියෝ එකෙන් කතා කරා මේ Adobe Stock එකේ වැඩිම සෙල් වෙන image හදා ගන්න පුළුවන් විදිහක් ගැන. හදාගන්නේ කොහොමද කියලා Leonardo කියන AI එක පාවිච්චි කරලා මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. ඉතින් යාළුවෝ ඔයාලට මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වුණා කියලා හිතනවා නම් මේ වීඩියෝ එකට like එකක් දාන්න, comment කරන්න, share කරන්න. ඒ වගේම යාළුවෝ තාමත් මගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් මතක ඇතුව subscribe කරලා support එකක් දෙන්නත් අමතක කරන්න එපා. එහෙනම් යාළුවනේ අදට ගිහින් එන්නම්. තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.